මම කියන්නේ දැන් මේ අයවැය ලේඛන කාලෙත් අපි කිව්වා නේද අපේ മന്ത്രിවරු ඔක්කොම එන්න එපා මොකද මේගොල්ලෝ මොකක් හරි ඡන්දයක් කිලොත් වැඩිම ඉන්නේ 56යි 60ක් આવොත් ඇති කිව්වා අපි දෙකට ඔව් 60 වඩා එන්න ඕනේ කිව්වා 60යි තියාගත්ත අනිත් ඔක්කොම ගම්වලට යන්න කිව්වා දේශපාලනේ තියෙන එතන තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලනේ එනිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. තමන්ට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රෑ හතේ ප්‍රවෘත්ති බලවට මූණ තියෙනවා. තමන්ට විතරයි. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා අපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර මේ ඒ දේශපාලන යුගය තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මුළු පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පරිවර්තනයට තමුන්නාන්සලා එන්නේ නැතුව අර පැරණි දේශපාලනයම පැරණි මාවතම පැරණි කතාවම නම් තමුන්නාන්සලා තියෙන්නේ මා අයවැය ලේඛන ඉදිරිපත් නේද ආරක්ෂක අමාත්‍යාංශ කතාවේ තිබ්බ තමුන්නාන්සලා දේශපාලනේ පොසිල කවදා හරි නේද දේශපාලන ඉතිහාසඥයෝ හොයන්න පුළුවන් දේශපාලන පොසිල වගේක් හිටිය කියලා 2025 පාර්ලිමේන්තුවේ. ඔච්චරයි. වෙනස් වෙන්න